ආයාලුවනේ මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා RL Education YouTube channel එක සඳහා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වර්ගඵලය කියන පාඩම ගැන. ඒරියා එක හොයන්නේ කොහොමද කියලා. දැන් අපි පාඩම ගැන කතා කරමු. වර්ගඵලය කියලා කියන්නේ මොකක්ද? වර්ගඵලය කියලා කියන්නේ යම් කිසි පෘෂ්ඨයක මතුපිට පෘෂ්ඨයේ විශාලත්වය. යම් කිසි පෘෂ්ඨයක් ගත්තොත් ඒ පෘෂ්ඨයේ මතුපිට විශාලත්වය. උදාහරණයක් විදිහට අපි ගත්ත කියනවා මේ ඍජුකෝණාශ්‍රය. මේ ඍජුකෝණාශ්‍රය මෙන්න මේ මතුපිට පෘෂ්ඨයේ විශාලත්වය තමයි කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ. ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයේ මෙන්න මේ මතුපිට පෘෂ්ඨ විශාලත්වයට තමයි අපි වර්ගඵලය කියලා කියන්නේ. දැන් අපි බලමු ඒ ආකාරයේ තියෙන තල රූප වල මතුපිට පෘෂ්ඨ විශාලත්වය බලන්න කොහොමද කියලා. තල රූපයක් කියන්නේ මොකක්ද? තල රූපයක් කියලා කියන්නේ මෙහෙම xy ගත්තොත් මෙහෙම x y කියන खंडांक अक्षतलයක් ගත්තොත් අන්නේ खंडांक අක්ෂතලයක් මත ද්විමාන අක්ෂතලයක් මත අඳින්න පුළුවන් රූප තමයි තල රූප කියලා කියන්නේ. මේ වගේ ද්විමාන අක්ෂතලයක් මත අඳින්න පුළුවන් රූප වලට අපි කියනවා මොනවා කියලාද? තල රූප කියලා. يعني යම් කිසි ද්විමාන තලයක් මත අඳින්න පුළුවන් රූප තමයි තල රූප කියලා කියන්නේ. හරි. යම් පෘෂ්ඨයක මතුපිට පෘෂ්ඨ විශාලත්වය වර්ගඵලය වේ. වර්ගඵලය මැනීම සඳහා වර්ග මීටර්, වර්ග මිලිමීටර්, වර්ග සෙන්ටිමීටර්, වර්ග මීටර්, වර්ග කිලෝමීටර් වැනි ඒකක භාවිතා කරනවා. පහත දැක්වෙන්නේ තල රූප කිහිපයක වර්ගඵල සොයා ගැනීම සඳහා භාවිතා කරන සමීකරණ හා සූත්‍ර කිහිපයකි. අපි දැන් බලමු සමචතුරාශ්‍රයක, ඍජුකෝණාශ්‍රයක, සමාන්තරාශ්‍රයක, ත්‍රිකෝණයක, ට්‍රපීසියමක, වෘත්තයක සහ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයන්නේ කොහොමද කියලා. අපි ඉස්සල්ලාම සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන ආකාරය ගැන බලමු. සමචතුරාශ්‍රයක් කියන්නේ මොකක්ද? සමචතුරාශ්‍රයක් කියන්නේ පාද හතරේම දිගව සමාන නම් අපි ඒකට කියනවා සමචතුරාශ්‍රයක් කියලා. අද තියෙන සමචතුරාශ්‍රයක මෙන්න මේ කෝණය අංශක 90යි. හරි. ඒ වගේම තමයි සමචතුරාශ්‍රයක අපි තව දැනගන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි සමචතුරාශ්‍රයක විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. විකර්ණය කියන්නේ මොකක්ද? විකර්ණ එකින් එකට ලම්බකව සමච්ඡේදනය වෙන්නේ. ඔය වාගේ බාහිර දැනුම සඳහා කිව්වා. මේ තියෙන සමචතුරාශ්‍රයන්. සමචතුරාශ්‍රයක පාද හතරම සමානයි. අපි ගත්තොත් එක් පාදයක දිග a කියලා. මේ හැම පාදයකම දිග කීයද? a. එහෙනම් සමචතුරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ මෙතන ඒරියා කියලා අරන් තියෙන හින්දා වර්ග. අපි දැන් බලමු සමචතුරාශ්‍රයේ වර්ගඵලය. ඒරියා කියන අකුරෙන් අපි ඒක a කියලා නම් කරගමු. වර්ගඵලය තමයි මේ a කියලා අරන් තියෙන්නේ. සමානයි සමචතුරාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පළල. හරිද? දිග වැඩි කිරීම පළල. ඔය තමයි සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය. එතකොට දැන් මෙතන දිග වෙලා තියෙන්නේ කීයද? දිගත් a නේ. පළලත් a. එතකොට a වැඩි කිරීම a. ඒ කියන්නේ a වර්ගය. දැන් අපි යමු ඍජුකෝණාශ්‍රයට. ඍජුකෝණාශ්‍රයක් ගත්තා. ඍජුකෝණාශ්‍රයක සම්මුඛ පාත දිගින් සමානයි. හරි. ඒ වගේම තමයි මෙතන කෝණය අංශක 90යි. ඍජුකෝණාශ්‍රයකත් විකර්ණ එකින් එකට ලම්බකව සමච්ඡේදනය වෙන්නේ. සමච්ඡේදනය වෙනවා. ලම්බකව නෙමෙයි සමච්ඡේදනය වෙන්නේ. විකර්ණ. අපි ගත්තොත් ඍජුකෝණාශ්‍රයක පළල a කියලා. දිග b කියලා. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්නේ දිග වැඩි කිරීම පළල කියන සමීකරණය භාවිතා කරලා. වර්ගඵලය සමානයි දිග b පළල a. හරි. දැන් අපි බලමු සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ මෙන්න මේ පාදේ. සමාන්තරාශ්‍රයක මෙන්න මේ පාදයට අපි කියන්නේ මොකද්ද? ආධාරක පාදය කියලා. ඒ වගේම තමයි සමාන්තරාශ්‍රය මෙන්න මේ පාදයට කියන්නේ ලම්බ උස කියලා. අපි ගත්තොත් ආධාරක පාදයේ a කියලා, ලම්බ උස b කියලා අපිට සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගන්න පුළුවන්. ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස කියලා. එතකොට ආධාරක පාදයේ a ලම්බ උස b. එතකොට අපිට ab ගුණිතයෙන් a එනවා. ත්‍රිකෝණයක වර්ගඵලය අරගන්න සූත්‍රය තමයි ඒකත් ත්‍රිකෝණයේ මේ තියෙන ආධාරක පාදය.
ඒ වගේ තමයි ත්‍රිකෝණයේ මේ තියෙන්නේ ලම්බ උස. අපි ත්‍රිකෝණයේ ආධාරක පාදය A කියලා ගත්තොත් ලම්බ උස B කියලා ගත්තොත් ත්‍රිකෝණයක වර්ගඵලය අරගන්න පුළුවන්. ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස බෙදීම 2 කියන සූත්‍රය මගින්. ඒ අනුව ආධාරක පාදයේ A වැඩි කිරීම ලම්බ උස B බෙදීම 2යි. එතකොට අපිට එනවා AB ගුණිතය බෙදීම 2 කියන සූත්‍රය. ට්‍රපීසියම. ට්‍රපීසියම ගත්තොත් ට්‍රපීසියමක මේ තියෙන්නේ සමාන්තර පාද දෙක. මේ තියෙන්නේ ලම්බ උස. අපි ගත්තොත් සමාන්තර පාද දෙක මේ පාදයේ A කියලා, මේ පාදයේ B කියලා. අපි ගත්තොත් මේක x කියලා. ලම්බ උස x කියලා. මේකේ වර්ගඵලය අරගන්න පුළුවන් සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව. වැඩි කිරීම ලම්බ උස බෙදීම 2. වර්ගඵලය සමානයි. ඒ අනුව සමාන්තර පාද දෙකේ එකතුව a ධන b. වැඩි කිරීම ලම්බ උස කීයද x බෙදීම 2. හරි. දැන් යමු අපි වෘත්තයක වර්ගඵලය හොයන්න. මේ තියෙන වෘත්තයක්නේ. අපි ගන්නවා මේ වෘත්තයේ අරය r කියලා. මේ තියෙන වෘත්තයේ කේන්ද්‍රය. හරිද? අපි ගත්තොත් මේ තියෙන වෘත්තයේ කේන්ද්‍රය. කේන්ද්‍රය කියන්නේ වෘත්තයේ මැද පිහිටි ලක්ෂය, මධ්‍ය ලක්ෂය. හරිද? ඒ තමයි කේන්ද්‍රය. එතකොට මේ වෘත්තයේ පරිධි අපි ගත්ත කියන්නේ c කියලා. c කියන්නේ මේ වෘත්තයේ පරිධිය. මේ අමතර දැනුම සඳහා කියන්නේ පරිධිය ගන්නේ 2πr කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා. මේ phi කියලා කියන්නේ 7න් 22යි. නැත්තම් 3.14 තමයි මේ phi කියලා කියන්නේ. 22 බෙදීම 7 නැත්තම් 3.14. මේ තියෙන්නේ පරිධිය වෙන සූත්‍රයේ 2πr. හරි. දැන් මේ ත්‍රිකෝණයක මේ වෘත්තයක වර්ගඵලය ගන්නවා මේ විදිහට. වර්ගඵලය සමානයි phi r වර්ගය. phi වැඩි කරන්න ඕනේ අරය වගේ අරයන් දෙකක ගුණිතය. ඒ කියන්නේ r වර්ගය. ඒක තමයි වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය. ඒ වගේම මතක තියාගන්න මේ වෘත්තයක මේ කේන්ද්‍රය වටා කෝණය අංශක 360යි. හරි. දැන් අපි කතා කරමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන ආකාරය ගැන. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ වෘත්තයකින් කපා ගන්නා ලද කොටසක්. මේ විදිහට අපි වෘත්තයක් ගත්තොත් මෙන්න මේ වෘත්තයේ කපාගෙන තියෙන මෙන්න මේ වගේ කෑල්ලක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. එතකොට අපි දන්නවා වෘත්තයේ සම්පූර්ණ කෝණය අංශක 360යිනේ. ඒ 360ක කෝණයෙන් අපි මෙතන කපාගෙන තියෙන්නේ තීටා කෝණයක ප්‍රමාණයක්. අරය r. හරිද? තීටා කෝණයක් තමයි කපාගෙන තියෙන්නේ. ඒක තමයි මේ අපි මෙතන අරගෙන තියෙන්නේ. හරිද? එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙනවා මෙන්න මේ විදිහට. මේ වෘත්තයේ වර්ගඵලය. මේ වෘත්තයේ වර්ගඵලයෙන් හරිද? සම්පූර්ණයෙන්ම කෝණයේ වෘත්තයේ වර්ගඵලය අපි ගන්නවානේ phi r වර්ගය කියලා. මේ phi r වර්ගය කියලා කියන්නේ අංශක 360ටම අදාළ වර්ගඵලය. එතකොට අපි තීටා කෑල්ලක් නම් කපන් තියෙන්නේ. ඊට අදාළ වර්ගඵලය හොයන්න මොකද කරන්නේ? 360න් තීටාගෙන් වැඩි කරනවා. හරි. ඕක තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයක වර්ගඵලය හොයන සූත්‍රය වෙන්නේ. හරි යාළුවනි. දැන් අපි බලමු ඝන වස්තු වල පුෂ්ටික වර්ගඵලය සොයන්නේ කොහොමද කියලා. හරි. අපි ඒ යටතේ ඉස්සල්ලාම ඝනකයක පුෂ්ටික වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා බලමු. හරි. ඝනකයක් කියලා කියන්නේ මොකද්ද? ඝනකයක් කියලා කියන්නේ සමචතුරස්‍රාකාර මුහුණත් 6කින් නිර්මාණය වෙලා තියෙන ඝන වස්තුවක්. මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර මුහුණත් 6කින් නිර්මාණය වෙලා තියෙන ඝන වස්තුවක් තමයි ඝනකයක් කියලා කියන්නේ. අපි ගත්තොත් මේකේ සමචතුරස්‍රාකාර මුහුණත් 6කින් සමන්විතයි. ඒ කියන්නේ පාද 4ෙම දිගවල් සමානයි. ඒ කියන්නේ මේ ඝනකයේ හැම පාදයක්ම දිගින් සමාන වෙලා තියෙනවා. හරි. පාදයක දිග a කියලා අරගත්තොත්. හරිද? පාදයක දිග a කියලා අරගත්තොත් හැම පාදයකම දිග a කියලා නෙන්නේ. ඒ අනුව අපිට මේ ඝනකයේ වර්ගඵලය අරගන්න පුළුවන් කොහමද? x සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය අරගෙන 6න් වැඩි කරන්නත් පුළුවන්. නැත්නම් x සමචතුරස්‍රාකාර මුහුණත් වල වර්ගඵල වෙන වෙනම හොයලා ඒ 6ම එකතු කරන්නත් පුළුවන්. මොකද මුහුණත් 6ක් තියෙනවා. අපි කරමු x සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය වල එක 6න් වැඩි කරමු. 6 වතාවක් සමචතුරස්‍රාකාර මුහුණතේ වර්ගඵලය. ඒ කියන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට එනවා වර්ගඵලය 6යි a වර්ගය කියලා. හරි. දැන් බලමු අපි ඝනකාභයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ඝනකාභයක් කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් 4කින් සහ සමචතුරස්‍රාකාර මුහුණත් 2කින් සමන්විත තල රූපයක්. ඒ අනුව ඒකේ වර්ගඵලය හොයද්දී ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් 4 වර්ගඵල වල එකතුව වෙනමත් සමචතුරස්‍රාකාර මුහුණත් වල වර්ගඵල දෙකේ එකතුව වෙනමත් තරම් සම්පූර්ණ
මූණත් 6ම එකතු කරා නම් වර්ගඵල වල එකතු අරගත්තා නම් ඝනකාභයක වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරිද? එහෙනම් ඝනකාභයක වර්ගඵලය අරගන්නවා මෙන්න මේ විදියට. සමචතුරස්‍රාකාර මූණත් 4ක් තියෙනවා. ඒක වතාවක් දිග අපි ගත්තා කියන්නේ b කියලා. පළල ගත්තා කියන්නේ a කියලා. ඒ අනුව දිග වැඩි කිරීම පළල. ධන ඍජුකෝණාශ්‍රාකාර මූණක් තියෙන 4යි සමචතුරස්‍රාකාර මූණක් 2යි. නම් දෙක වැඩි කිරීම ඒකේ දිග වැඩි කිරීම පළල. ඒ අනුව වෙනවා 4 වතාවක් මේකේ දිග කීයද b පළල කීයද a. එහෙනම් b වැඩි කිරීම a. ධන 2 වැඩි කිරීම මේකේ දිග වැඩි කිරීම පළල කියන්නේ a වැඩි කිරීම එහෙම තමයි. එතකොට මෙතන වර්ගඵලය ආවේ 4යි ab ධන 2යි a වර්ගය. ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රිස්මයක වර්ගඵලයේ සෙවීම ගැන. ප්‍රිස්මයක වර්ගඵලය හොයද්දී මතක තියාගන්න හොයාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ හරස්කඩ වර්ගඵලය. මේ හරස්කඩ වර්ගඵල දෙකක් තියෙනවා. ත්‍රිකෝණාකාර හරස්කඩ මූණක් දෙකක් තියෙනවා. ඒ දෙන්න එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ එකක වර්ගඵලය හොයලා දෙකෙන් වැඩි කරත් හරි නැත්නම් වෙන වෙනම වර්ගඵල දෙක හොයලා එකතු කරනවා. ඒ වගේම තමයි මේ ඍජුකෝණාශ්‍රාකාර මූණක් තුනක් තියෙනවානේ. මේ මූණ තුනේ වර්ගඵල වෙන වෙනම හොයලා එකතු කරන්න ඕනේ. මොකද එකතු කරන්නේ? මෙතන ත්‍රිකෝණයේ පාදවල දිගවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි මේ විදිහට ගන්න. අපි ගත්තොත් මේ පාදයේ B A, මේ පාදයේ B, මේ පාදයේ C කියලා. මේ පාදයේ සමානයි. නැත්නම් මේ පාදයයි මේ පාදයයි සමානයි. මේකයි සමානයි. හරි. මේ දිග අපි ගත්තා කියන්නේ L කියලා. එතකොට මේ ප්‍රිස්මයේ වර්ගඵලය අරගන්න පුළුවන් ත්‍රිකෝණාකාර මූණක් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් දෙක වැඩි කිරීම ත්‍රිකෝණයක වර්ගඵලය අරගත්තේ කොහොමද? ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බූස බෙදීම 2යි. එහෙනම් මේ විදිහට ගන්නවා ආධාරක පාදයේ කීයද? A. වැඩි කිරීම ලම්බූස කීයද? අපි ගන්නවා මේකේ ලම්බූස h කියලා. මේකේ ලම්බූස h කියලා අරගන්නවා. හරිද? h බෙදීම 2. එකට එකතු කරන්න ඕනේ මොකද? ඍජුකෝණාශ්‍රාකාර මූණක් තුනේ එකතුව. එතකොට මේ ඍජුකෝණාශ්‍රාකාර මූණේ වර්ගඵලයේ L වැඩි කිරීම C. LC. ධන මේ ඍජුකෝණාශ්‍රාකාර ඒ කියන්නේ පල්ලෙහා තියෙන ඍජුකෝණාශ්‍රයේ මූණේ වර්ගඵලයේ L වැඩි කිරීම A. LA. ධන මෙන්න මේ පැත්තේ වෙහිලා තියෙන එකේ වර්ගඵලය L වැඩි කිරීම B. LB. ඔන්න ඔය විදිහට අපිට අරගන්න පුළුවන්. එතකොට එනවා මේ දෙකට මේ දෙක කැපිලා ගියා AH ධන L පොදු සාධකයේ විදිහට එළියට ගත්තොත් A ධන B ධන C කිය. ඊළඟට දැන් අපි කතා කරමු පිරමීඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. පිරමීඩයක මේ පල්ලෙහා තියෙන මොකද්ද? සමචතුරස්‍රය. පිරමීඩයක මේ පල්ලෙහා තියෙන්නේ සමචතුරස්‍රාකාර මූණක්. ඒ අනුව පිරමීඩයක පුෂ්ටික වර්ගඵලය හොයද්දී මේ සමචතුරස්‍රාකාර මූණතේ වර්ගඵලයට එකතු කරන්න ඕනේ ත්‍රිකෝණාකාර මූණත් අතේ වර්ගඵලවල එකතු. එහෙනම් අපි ගත්තොත් පිරමීඩයේ වර්ගඵලය A කියලා සමානයි මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ගන්න කොහොමද? සමචතුරස්‍රයේ පැත්තකදී අපි A කියලා ගත්තොත් හරිද? අපි ගන්නවා මේකේ ලම්බ උස h කියලා. මේ තියෙන ලම්බ උස ලකුණු කරලා හරිද? ඒක අපි h කියලා ගත්තොත් මේ තියෙන ඇල උස. මේ තියෙන මේ රතු පාටින් ලකුණු කරලා තියෙන ඇල උස. මේ ඇල උස අපි ගන්නවා L කියලා. මොකද්ද මේ ඇල උස? හරි. ඇල උස L කියලා. එතකොට මේකේ වර්ගඵලය ගත්තොත් සමචතුරස්‍රාකාර මූණේ වර්ගඵලය එනවා දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ A වැඩි කිරීම A. ධන මොකද්ද? 4 වතාවක් ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය. ඇයි මේ 4ෙන් වැඩි කරන්නේ? 4ෙන් වැඩි කරන්නේ ත්‍රිකෝණාකාර මූණත් 4ක් තියෙන හින්දා. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න කොහමද? ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බූස. මේකේ ආධාරක පාදයේ කීයද? A. ලම්බූස වගේ තියෙන කීයද? මෙන්න මේ ඇල උස තමයි ත්‍රිකෝණයේ ලම්බූස වෙලා තියෙන්නේ. එතකොට L. A වැඩි කිරීම L. බෙදීම කීයද? 2. ඇයි? ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බූස බෙදීම 2යි. එතකොට මේකේ වර්ගඵලය එනවා A වර්ගය ධන 2ට 1යි. මෙතන 4 2 2. කීයද? 2යි A L කියලා. හරි. දැන් අපි බලමු සිලින්ඩරයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. දැන් අපි බලන්නේ සිලින්ඩරයක වර්ගඵලය සොයන්නේ කොහොමද කියලා. සිලින්ඩරයේ උස ගන්නවා h කියලා. සිලින්ඩරයේ මේ වෘත්තාකාර මූණේ අරය r කියලා ගන්නවා. එතකොට මේ සිලින්ඩරයක වර්ගඵලය හොයද්දී පළවෙනියටම අපි හොයා ගන්න ඕනේ වෘත්තාකාර මූණ දෙකේ වර්ගඵලය. මේ වෘත්තාකාර මූණතේ මේ වෘත්තාකාර මූණතේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද? 5r වර්ගය. දැන් කරන්න තියෙන්නේ මොකද? වෘත්තාකාර මූණක් දෙකයි. එහෙනම් වැඩි කරනවා 2කින්. ඔන්න පළවෙනියටම ඒකේ හුවා.
ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ ඒ දෙක කියන එක නා. ඒ දෙක කියලා අපි ගන්න මේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ තියෙන වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පුෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? වක්‍ර පුෂ්ඨ වර්ගඵලය හොයන්නේ මෙහෙමයි. අපි දැන් මෙන්න මේ වගේ තැනකින් මේක කැපුවා කියන්නේ මෙතුන මෙහෙම සිලින්ඩර් එක කපලා අරගත්තොත් මෙන්න මේ වක්‍ර පුෂ්ඨයේ විදිහට අපි ලැබෙන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාස්ත්‍රාකාර කෑල්ල. මේකේ උස විදියට එන්නේ මෙන්න මේ Hම තමයි. මේකේ පළල වෙනුවට එන්නේ මෙන්න මේක උස විදියට ආවේ Hමයි පළල විදියට ලැබෙන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය. ඊයano අපි දන්නවා වෘත්තයක පරිධිය C කියලා ලකුණු කරන්නේ සමානයි වෘත්තයක පරිධිය අරගන්නේ 2πr ගෙන්. අපි දන්නවා මේ phi කියලා කියන්නේ 3.14 නැත්තම් 22 බෙදීම 7යි කියලා. ඒ අනුව මෙන්න මේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලයේ විදිය ලැබෙන මෙන්න මේ ඍජු කෝණාස්ත්‍රාකාර කෑල්ලේ වර්ගඵලය. ඒක අරගන්න පුළුවන් දිග වැඩි කිරීම පළල. දිග කීයද ආවේ 2πr. 2πr පළල කීයද h. ඒ අනුව මේ සම්පූර්ණ සිලින්ඩරයේ වර්ගඵලය අපි a කියලා ගත්තොත් ඒක සමානයි a1 ධන a2ට. a කියලා කියන්නේ මොකද්ද? 2πr වර්ගය ධන 2πrh. ඕකෙන් ඕන්න අපට 2πr කියන එකනේ පොදු සාධකයේ විදිහට එළියට ගත්තොත් ඉතිරි වෙනවා r ධන h කියන එක. හරි. දැන් අපි K2ක වර්ගඵලය හොයමු. K2ක වර්ගඵලය හොයද්දී මේ තියෙන K2යේ වක්‍ර පුෂ්ඨය. මේ තියෙන K2යේ වක්‍ර පුෂ්ඨය. මේ තියෙන K2යේ යට තියෙන වෘත්තාකාර මුහුණත. මේ තියෙන K2යේ ඇල උස. අපි ගන්නවා K2යේ ඇල උස L කියලා. වෘත්තයේ අරේ R කියලා. ඒ අනුව K2යේ වර්ගඵලය ගත්තොත් අපි ගන්නවා K2යේ වර්ගඵලය A1 A2 කියලා ඒකෙත් වර්ගඵල දෙකක් හොයලා සම්පූර්ණ වර්ගඵලය අරගන්න වෙන්නේ. අපි A1 කියලා ගත්ත කියනවා මෙන්න මේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය. වක්‍ර පුෂ්ඨ වර්ගඵලය හොයන්නේ K2ක phi r L කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා. හරිද? A2 කියලා කියන්නේ වෘත්තයේ වර්ගඵලය නම් ඒක අරගන්නවා phi r වර්ගය. එතකොට සම්පූර්ණ K2යේ වර්ගඵලය අරගන්න පුළුවන් A1 ධන A2කින් A කියලා කියන්නේ phi r L කියන K2යේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලයට එකතු කරනවා වෘත්තාකාර මුහුණතේ වර්ගඵලය. එතකොට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට K2යේ සම්පූර්ණ පුෂ්ඨික වර්ගඵලය හුවේ. ගෝලය. ගෝලයක් ගැන දැන් කතා කරන්නේ. ගෝලයේ වර්ගඵලය. ගෝලයේ වර්ගඵලය හොයන්නේ පරිගෝලයක් පාවිච්චි කරලා. ඒ අනුව ගෝලයක වර්ගඵලය අපි A කියලා ගත්තොත් මේ ගෝලයේ වර්ගඵලය හුවේ කි A සමානයි 4යි phi r වර්ගය කියන සූත්‍රය පාවිච්චි කරලා තමයි ගෝලයක වර්ගඵලය හොයන්නේ. හරිද? phi කියලා කියන්නේ 3.14 නැත්නම් 22 බෙදීම 7යි. හරි යාළුවනේ. දැන් අපි ඔය ඉගෙනගත්ත ටියුටෝරියල් පාර්ට් එකට අදාළව, තියරි පාර්ට් එකට අදාළව අපි ටියුටෝරියල් ගණන් ටිකක් හදමු. දැන් ඉස්සල්ලාම අපි හදන්න යන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ඔයාලා හැම වෙලාවෙම මේ වගේ ගණන් හදද්දී සූත්‍රය මතක හිටින්න සූත්‍රය හැම වෙලාවෙම ලියලිය ගණන් හදන්න. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය අරගන්නේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල කියන සූත්‍රය පාවිච්චි කරලා. දිග වැඩි කිරීම පළල. ඒ අනුව මේකේ දිග විදිය ලැබෙන්නේ කීයද? 12 සෙන්ටිමීටර තමයි ඒකේ දිග. එහෙනම් 12 සෙන්ටිමීටර වැඩි කරනවා. පළල කීයද? 8 සෙන්ටිමීටර. ඒ අනුව වර්ගඵලය ලැබෙනවා 12 වරක් 8. 8 වරක් 2000න් 6 එකක් ඉතිරි 8 1 9 96යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි යාළුවනේ. ඊළඟට අපි සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා බලමු. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. ඒ කියලා ගන්න. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්න කොහොමද? ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. ඉතින් ලම්බ උස ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උසෙන් තමයි සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්න. ආධාරක පාදය කීයද? 9 සෙන්ටිමීටර. ලම්බ උස කීයද? 7 සෙන්ටිමීටර. ඔය දෙන්න ගුණ කරාම අපට හොයාගන්න පුළුවන් ආධාරක පාදයේ වර්ගඵලය 63යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි යාළුවනේ. ඊළඟට අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන ආකාරය ගැන බලමු. වර්ගඵලය සමානයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස බෙදීම 2. ඒ අනුව ආධාරක පාදය කීයද? 6 සෙන්ටිමීටර. අනිවාර්යෙන් ඒකකේ ලියන්න අමතක කරන්න එපා. ලම්බ උස 9 සෙන්ටිමීටර. බෙදීම 2. කීයද? 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. 9 වරක් 3 28යි වර්ග සෙන්ටිමීටර. දැන් බලමු ට්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. වර්ගඵලය සමානයි සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ
උස. බෙදීම 2. සමාන්තර පාත දෙකේ එකතුව 8 ධන 9. වැඩි කිරීම. ලම්බ උස 6 සෙන්ටිමීටර්. බෙදීම 2. 8යි 9යි කීයද? 17යි. සෙන්ටිමීටර්. වැඩි කිරීම 6යි සෙන්ටිමීටර්. බෙදීම 2යි. 2ට 2 1යි 62 3යි. ඒතකොට වර්ගඵලය එනවා 7 3 21 1 2ක් ඉතිරි 3 1යි 41යි වර්ග සෙන්ටිමීටර් කියලා. නෑ 17 වාරයක් අපිට දැන් උත්තරේ ට්‍රපීසියමේ 51යි වර්ග සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. හරිද? ඊළඟට අපි වෘත්තයක වර්ගඵලය සොයමු. වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය තමයි phi r වර්ගය කියලා කියන්නේ. අපි දන්නවා phi කියලා කියන්නේ 7න් 22යිනේ. වැඩි කිරීම r වර්ගය කියලා කියන්නේ r වැඩි කිරීම r 14 වැඩි කිරීම 14. 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා කීයද? 2යි. ඒ අනුව වර්ගඵලය ලැබෙනවා 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 14. උත්තරේ විදියට 616යි වර්ග සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. හරි. දැන් අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නයි යන්නේ. කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ phi r වර්ගය වැඩි කිරීම 360න් θ කියන සූත්‍රය පාවිච්චි කරලා. ඒ අනුව කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය නම් phi කියලා කියන්නේ 22 බෙදීම 7 වැඩි කිරීම r කීයද? 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 360න් θ කීයද? 60යි අංශ. කැපුණාම කීයද? 60ට 60 ඒවා 1යි. 360ට 60 ඒවා 6යි. 7ට 7 ඒවා 1යි. 21ට 7 ඒවා 3යි. 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි. එතකොට අපිට ඕනේ 11 වාරයක් 21 කීයද කියලා බලමු. 231යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සඳහා උත්තරය ලැබෙනවා. හරි යාළුවනි. දැන් අපි බලමු රචනා මොඩල් එකේ ප්‍රශ්නයක්. නගර මැදයේ ඉදිකරමින් පවතින පොකුණක දල සැලැස්මක් පහත දැක්වේ. එය සමචතුරස්‍රයකින් කේන්ද්‍රික ඛණ්ඩයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත වේ. එහි වර්ගඵලය සොයන්න. හරි. ඉස්සල්ලාම අපි මේ වගේ ගණන් වල කරන්න ඕනේ වෙන වෙනම වර්ගඵල ටික හොයලා එකතු කරන එක. මෙතන තියෙන සමචතුරස්‍රයක්, මෙතන තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්, මෙතන තියෙන ත්‍රිකෝණයක්. සමචතුරස්‍රයක පාදවල දිගවල ඔක්කොම සමානයි. ඒ කියන්නේ මේකත් 28යි මීටර්, මේ දිගත් 28යි මීටර්, මේ දිගත් 28යි මීටර්. අපි ඒ වගේ තමයි කේන්ද්‍රික ඛණ්ඩයන්. කේන්ද්‍රික ඛණ්ඩයක අරයකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඒතකොට මේ පැත්තේ අරයයි මේ පැත්තේ අරයයි සමානයි. 28යි මීටර්. අපි මේ සමචතුරස්‍රයේ වර්ගඵලය A1 කියලා ගමු. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය A2 කියලා ගමු. ත්‍රිකෝණයේ වර්ගඵලය A3 කියලා අරගමු. ඊට පස්සේ මේ ටික වෙන වෙනම හොයමු. A1 සමාන සමචතුරස්‍රයක වර්ගඵලය ගන්න කොහමද? දිග වැඩි කිරීම පළල. දිග කීයද? 28යි. පළල කීයද? 28යි. වර්ග මීටර. ඒ අනුව අපට 28 වැඩි කිරීම 28 මගින් අරගන්න පුළුවන් සමචතුරස්‍රයේ උත්තරය. වර්ගඵලය කීයද? 784යි වර්ග මීටර කියලා සමචතුරස්‍රයේ වර්ගඵලය ලැබෙනවා. අපි දෙවෙනියට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. A2 සමානයි phi r වර්ගයේ වැඩි කිරීම 360න් θ. A2 සමානයි phi කියලා කියන්නේ කීයද? 7න් 22 වැඩි කිරීම r වර්ගය. r වර්ගය කියලා කියන්නේ කීයද? 28 වර්ගය වැඩි කිරීම 360න් θ. θ කියලා කියන්නේ කොහොමද? මෙතන කෝණයේ අංශක 90යි. හරි. අපි ඕක සුළු කරලා බලමු. 22 බෙදීම 7 වැඩි කිරීම 28 වර්ගය වැඩි කිරීම 90 බෙදීම 360. අපි බලමු දැන් උත්තරේ එන්නේ කීයද කියලා. උත්තරේ ලැබෙනවා A2 සමානයි 616යි වර්ග මීටර කියලා. දැන් අපි A3 හොයමු. A3 කියලා කියන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහමද? ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස බෙදීම 2. මේකේ ආධාරක පාදය අපි ගන්නවා මේ පාදේ කියලා. ලම්බ උස ගන්නවා මේ පැත්ත කියලා. ඒකට ආධාරක පාදය කීයද? 50. වැඩි කිරීම ලම්බ උස කීයද? 28 ධන 28. 28 ධන 28 කියන්නේ කීයද? 56යිනේ. 28 ධන 28 කියලා කියන්නේ 56.
බෙදීම 2. එතකොට අපිට ඕනේ 56 වැඩි කිරීම 50 බෙදීම 2. කීයද? 56 වැඩි කිරීම 50 බෙදීම 2. කීයද දෙන්නේ අපිට? 6400ක් කියලා එනවා. වර්ග මීටර. එතකොට මෙන්න මේ සම්පූර්ණ තල රූපේ මෙන්න මේ සම්පූර්ණ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ සම්පූර්ණ පොකුණේ වර්ගඵලය අරගන්න පුළුවන්. A සමානයි A1 ධන A2 ධන A2. ඒ කියලා කියන්නේ මොකද්ද? 784යි වර්ග මීටර ධන 616යි වර්ග මීටර ධන 1400යි වර්ග මීටර. එතකොට මේකේ සම්පූර්ණ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 784 ධන 616 ධන 1400. ඔක්කොම එනවා 2800යි වර්ග මීටර කියලා. දැන් අපි බලමු තවත් රචනා ගානක්. පහත රූපයේ දැක්වෙන්නේ ලෝහ භාවිතා කර නිර්මාණය කරන ලද ලාංඡනයකි. අඳුරු කළ කොටසෙන් දැක්වෙන්නේ ලාංඡනයයි. ලාංඡනයේ වර්ගඵලය සොයන්න. ලාංඡනය සෑදූ තහඩුවේ වර්ග සෙන්ටිමීටරයක් රුපියල් 5ක් නම් වැය වෙන මුදල සොයන්න. මේකේ රෝම ඉලක්කම් අංක 1 කරමු. ඉස්සෙල්ලාම මේකේ රෝම ඉලක්කම් අංක 1කින් අහන්නේ ලාංඡනයේ වර්ගඵලය සොයන්න. ලාංඡනයේ වර්ගඵලය හොයන්නේ කොහමද? මේකේ ලාංඡනය කියලා තියෙන්නේ මෙන්න මේ අඳුරු කරපු කෑල්ල තමයිලු ලාංඡනය. එතකොට අපිට මේ අඳුරු කරපු කෑල්ලේ වර්ගඵලය හොයන්න ඕනේ. අඳුරු කරපු කෑල්ලේ වර්ගඵලය හොයන්න අපි මොකද කරන්න ඕනේ? සම්පූර්ණ රූපයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ කෑලි තුනේ වර්ගඵලය. නේද? එතකොට සම්පූර්ණ රූපය මොකද්ද මේක? මේ ලාංඡනයේ වර්ගඵලය සොයන්න අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ තුනේ වර්ගඵලය එකෙන් අඩු කරන්න ඕනේ. හරිද? එහෙනම් ඉස්සල්ලාම මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයමු. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි ගන්නවා A1 කියලා. සමානයි කොහොමද ගන්නෙ? දිග වැඩි කිරීම පළල. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය A1 කියලා ගත්තා. ඒක ගන්න දිග වැඩි කිරීම පළල. දිග කීයද? 30යි සෙන්ටිමීටර්. පළල කීයද? 21යි සෙන්ටිමීටර්. එතකොට අපිට දිග වැඩි කිරීම පළලෙන් අරගත්ත හැකි 630යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. හරි. දෙවෙනියට අපි හොයාගන්න ඕනේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අපි ඒක ගන්නවා A2 කියලා. වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන් නම් අර්ධ වෘත්තයක වර්ගඵලය හොයන්න මොකද කරන්නේ? වෘත්තයේ වර්ගඵලයේ භාගයක් සලකනවා. හරි. 5 කියලා කියන්නේ කීයද? 22 බෙදීම 7යි. මේකේ අරේ කීයද? 21යි. මේකේ අරේ මේ විස්කම්භය කීයද? 21යි. එතකොට මේකේ අරේ කීයද? අරේ කියලා කියන්නේ විස්කම්භයෙන් භාගයක්. එතකොට මේ අරේ හොයාගන්න වෙන්නේ 21 බෙදීම 2යි. කීයද? 10.5යි සෙන්ටිමීටර කියලා එනවා. මොකද මේ දීලා තියෙන අපිට විස්කම්භය. වෘත්තයේ විස්කම්භය. ඒකෙන් භාගයක් තමයි අරේ කියලා කියන්නේ. 10.5 වර්ගය වැඩි කිරීම භාගය. එතකොට අපි බලමු උත්තරේ කීයද කියලා. 22 බෙදීම 7 වැඩි කිරීම 10.5 වර්ගය වැඩි කිරීම භාගය. නේද? එතකොට උත්තරේ එනවා 173.25 වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මේ A3 කියන එක න. A3 කියලා අපි අරගත්තේ මෙන්න මේ වගේ කුඩා කෑල්ලේ වර්ගඵලය. මෙන්න මේ කුඩා වෘත්තඛණ්ඩයේ වර්ගඵලය. මෙන්න මේ කුඩා වෘත්තඛණ්ඩ දෙකේ වර්ගඵල සමානයි. මොකද මේකත් 7 සෙන්ටිමීටර් කෝණය 90යි. මේකෙත් කෝණය 90යි දිග 7 සෙන්ටිමීටර්. ඒ කියන්නේ අරය 7 සෙන්ටිමීටර්. එතකොට එකක වර්ගඵලය හොයලා දෙකෙන් වැඩි කරා නම් මේ දෙන්නගේ වර්ගඵලය එනවා. එතකොට මේක කරගන්නේ 5r වර්ගය වැඩි කිරීම 360න් θ කියලා දානවා. හරි. 5 කියන්නේ කීයද? 22න් බෙදීම 7 වැඩි කිරීම අරේ කීයද? 7 වැඩි කිරීම 7. 360න් කෝණය කීයද? 90යි. 9. 4යි. 7ට 7 එකයි මේකට 1යි. මේකට 11යි මේකට 2යි. එතකොට 77 බෙදීම 2 කියලා එනවා. මෙන්න මේ එක් කෑල්ලක වර්ගඵලය. අපිට ඕනේ මේ දෙකේම වර්ගඵලය. එතකොට කුඩා වෘත්ත ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය සමානයි කීයද? 77 බෙදීම 2 වැඩි කරනවා 2කින්. එතකොට එනවා 77යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. දැන් අපි ඒ ඔක්කොම හොයාගෙන තියෙනවා. දැන් අපි බලමු ලාංඡනයේ වර්ගඵලය. ලාංඡනයේ වර්ගඵලය හොයන්නේ
මෙන්න මේ A1 ගෙන් අඩු කරන්න ඕනේ A2 ධන 2යි A3. අපි ගන්න 2යි A3. එයි 2යි A3 කියලා කියන්නේ A3 කියලා කියන්නේ මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය. එතකොට A වගේ දෙගුණයක්. කියන තමයි 2යි A3 කියලා අරන් තියෙන්නේ. හරි. A1 කීයද? 630යි. ඉතින් අඩු කරනවා A2 කීයද? 173.25. ඒකට එකතු කරන දෙවතාවක් A3 කියන්නේ කීයද? 77යි වර්ග සෙන්ටිමීටර්. අපි බලමු ඔකට එන උත්තරේ ඊයේද කියලා. 630න් අඩු කරන්න ඕනේ 173.25. ඒකට එකතු කරලා 77ක් අඩු කරන්න ඕනේ. එතකොට අපි බලමු උත්තරේ කීයක් එනවද කියලා. 379.75යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා ලාංඡනයේ වර්ගඵලය. ඊළඟට අපෙන් අහනවා ප්‍රශ්නයක්. ලාංඡනය සෑදූ තහඩුවේ වර්ග සෙන්ටිමීටරයක් රුපියල් 5ක් නම් වැයවන මුදල සොයන්න. හරි. ඒ වැයවන මුදල හොයන්න මෙන්න මෙහෙමයි. කරන්න තියෙන පොඩි දෙයක්. වර්ග සෙන්ටිමීටරයක් රුපියල් 5යි. වර්ග සෙන්ටිමීටරයක් කීයද? රුපියල් 5ක් කියලා කියන්නේ. එතකොට ලාංඡනයේ සම්පූර්ණ වර්ගඵලය අපි හොයාගත්ත දැන් කීයද? 379.75යි. 379.75යි වර්ග සෙන්ටිමීටර. එතකොට කරන්න තියෙන්නේ ලාංඡනයේ සඳහා වැය වුණු මුළු මුදල හොයන්න මේ 379.75යි වර්ග සෙන්ටිමීටර කියන කෑල්ල වර්ග සෙන්ටිමීටර එක මුදලින් වැඩි කරා. ඒ කියන්නේ කීයද? 5. වැඩි කරාම අපට උත්තර එනවා 1898.75ක් කියලා ඒ සඳහා යන පිරිවැය. හායි යාළුවනේ, අද වීඩියෝ එකෙන් කතා කළේ තල රූපයක වර්ගඵලය ඒරියා එක සොයන ආකාරය ගැන. මෙන්න මේ වගේ වැදගත් এডুকেෂන් ටියුටෝරියල් දිගටම බලන්න කැමති නම් RL සේරම YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම මතක් කරලා notification bell එකත් click කරන්න. අපි නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු.